අවුරුද්දක් පුරාවට අපි වැඩ කරලා ඒ හම්බෙන ලාභයෙන් අපි යම් කිසි කොටසක් වෙන් කරලා මේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න නත්තල වෙනුවෙන් ඉතින් අපි මේක සතුටින් කරන්නේ. මේ ගමේ ගොඩාක් දුප්පත් පවුල් ඉන්නවා. පවුල් 6ක් 7ක් වගේ තමයි සාමාන්‍ය යම් තත්ත්වයක ඉන්නේ. වෙන්නප්පුවේ ඉඳලා ලොකු දුරක් ගෙවාගෙන අපි හබරනට ආවේ මෙන්න මේ අහිංසක මූණුවලට සතුටු හිනාවක් අරගෙනමයි. කවුරුහරි කෙනෙක් ඔයාට අලුතින්ම තෑග්ගක් අරන් දෙද්දි ඔයාට දැනුණ සතුට මොන වගේද? විශ්වාස කරන්න අන්නේ දැනුණ සතුටටත් වඩා සතුටක් තමයි මේ ගමේ ඉන්න මේ අහිංසකයෙක් වලට එදා දැනුනේ. පොත්ත හම්බුණා, වතුර බෝතලයක් හම්බුණා, ආයේ කටුලක් හම්බුණා. ඔය කට්ටියට නිදුක් නිරෝගී සුවපත් වෙලා තවත් කෙනෙකුට ඒවා කරන්න සත්‍ය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හිතනවා ඔයාලට මේකෙන් යම් කිසි ආශාසිල්ලක් ලැබෙයි කියලා. ඒක තමයි අපේ සතුට. වෙන කිසි දෙයක් නෙවෙයි. ඔයාලා සතුටුයි නම් අපි සතුටුයි. ඇත්තටම අද මේ කරපු වැඩසටහන ඇත්තටම ගොඩක් හොඳයි. තවත් මේ වගේ දේවල් කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ගොඩාක් ඇත්තටම ගොඩාක් මිනිස්සු සතුටින් ඉන්නේ. ඇත්තටම සන්තෝෂයි මේ වගේ අපේ ගමට ඈත්වල ඇවිල්ලා මේ වගේ ගමක ඔයාලා අපිට උදව් කරනවා කියන්නේ ඊට පස්සේ තවත් ශක්තිමත් වෙන්න ඕනේ ඔයාලා. ජේසුස් වහන්සේගෙන් ගැන්වීම පරිත්‍යාගය බෙදා හදා ගැනීම ඔබ කළ දේ ඉතාමත්ම අගය කරනවා. ඉතින් ගොඩාක් ලොකු දෙයක් ඔයගොල්ලෝ කරන දේ ඇත්තටම පිනක්. තාමත් සතුටුයි මෙතෙක් කරපු සියලු එම ප්‍රොජෙක්ට් වගේම තාමත් සාර්ථකව සතුටින් සියල්ල සිදු වුණා. ඊළඟ අවුරුද්දෙත් අපි මේක කන්ටිනියු කරන එක අපේ බලාපොරොත්තුව. ළඟ ඇති පුංචි දේ හදවතින්ම බෙදාගත් දිනයක ඒ පුංචි දේ විශාල වී ලොකු සතුටක් වෙයි ජීවිතයට. ඒ සතුට රැගෙන ආපි Second Chance Travels. Second Chance Travels ගමක දවසක් 2025